සරලත්වයෙන් ආරම්භ වුණු මිනිස් පැවැත්ම දිනෙන් දින සංකීර්ණත්වයට පත්වීම නොනවත්වාම සිදු වුණා. එහි එක් භයානක ප්‍රතිඵලයක් වුණේ මිනිස් ප්‍රජාව විවිධ මානසික ව්‍යාධීන්ට ගොදුරු වීම. වෙරෝනිකා මැරෙන්න තීරණය කළෙත් අන්න ඒ නිසා. ඒ වෙරෝනිකාගේ කතාව ආරම්භ වෙන්නේ මෙන්න මේ විදිහට. ජීවිතය නිමා කර ගැනීමේ මොහොත දැන් එළඹ ඇති බව 1997 නොවැම්බර් 11 වෙනිදා වෙරෝනිකා තීරණය කළා. තමන් විසූ කන්‍යාරාමේ කුලී කාමරය සැලකිල්ලෙන් අස්පස් කර තාපයන්ත්‍රය නිමා දමා දතකට මැදගෙන ඇඳේ ඇලවුණා. මායා යථාර්ථවාදී ලේඛන ශෛලියක් භාවිත කළ ප්‍රමුඛ ලේඛකයෙක් වුණු පවුලෝ කොයියෝ රචනා කරපු වෙරෝනිකා ඩිසයිඩඩ්ස් ටු ඩයි කෘතිය ගාමිණී වියංගොඩ වර්ෂ 2000 දී වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි නමින් සිංහලයට පරිවර්තනය කරනවා. මිනිස් මනස සහ නූතන මනෝවිද්‍යාවේ දියුණුව ප්‍රස්තුත කරගන්නා මේ නවකතාව සියදිවි නසා ගැනීමට උත්සාහ කළ වෙරෝනිකා කියන තරුණිය වටා ගෙතෙනවා. වෙරෝනිකාගේ චරිතයට අමතරව විලත් මානසික රෝහලේ වෛද්‍ය ඉගෝ, සෙට්කා, මාරි සහ එදුවා යන අවශේෂ චරිත කතාවේ මූලික කාර්යය ඉටු කරනවා. නවකතාවේ ආරම්භ කොටසේදී කතුවරයාත් පාඨකයාට මුණ ගැහෙනවා. ඒ මෙන්න මේ විදිහට. ඒ ක්‍රීඩාව නිර්මාණය කර තිබුණේ පාවුලෝ කොයියෝ නැමැති බ්‍රසීල් ජාතික ලේඛකයාය. ග්‍රෑන්ඩ් යුනියන් කෝපි කඩේ දේශනයකදී වරක් ඈට ඔහු හමු වී ඇත. එදා වචනයක් දෙකක් හුවමාරු කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ පොත් ප්‍රකාශකයා විසින් යනාදී වශයෙන් කතුවරයා කතාවේ මූලික ධාරාවට ඍජුව සම්බන්ධයක් නොදක්වතත් තමන්ම පාඨකයා ඉදිරියට එමින් වෙරෝනිකා පිළිබඳ කතන්දරය තමා දැනගත් සැටි, ඒ කතාව පාදක කර ගැනීමෙන් නවකතාවක් රචනා කිරීමට සිතූ සැටි, ඊට ඉවහල් වෙච්ච ඔහුගේ පෞද්ගලික තතුත් ඉදිරිපත් කරනවා. ඊට මාස 3කට පසු පාවුලෝ කොයියෝ පැරිසියේ පිහිටි ඇල්ජීරියානු අවන්හලක ස්ලෝවේනියානු ජාතික මිතුරියක සමග රෑකෑම ගනිමින් සිටියදී වෙරෝනිකා පිළිබඳ කතන්දරය අසන්නට ලැබිණි. ඒ නිසා දැන් මේ කතාව දිගට ගෙන යාම සඳහා පාවුලෝ කොයියෝටත් ඔහුගේ මිතුරියටත් මේ පොතෙන් ඉවත් වන්නට ඉඩ දෙමු. මේ නවම උපක්‍රමයේ හින්දා නවකතාවේ සංවාදය කුමන දිශානතියකට යොමු වෙනවද කියන එක ගැන පූර්ව අවබෝධයක් පාඨකයාට හම්බ වෙනවා. එතන ඉඳලා සාර්වවේදී දෘෂ්ටි කෝණයකින් අදෘශ්‍යමාන කතකෙක් පාඨකයාට කතාව ඉදිරිපත් කරනවා. වෙරෝනිකා තමන්ගේ නවාතැනේදී සියදිවි නසා ගැනීමට උත්සාහ ගැනීමෙන් පසු ඇයව විලෙත් වාට්ටුවට ගෙන යනවා. ඇයෙහිදී ප්‍රතිකාර ලැබීම, ඇය කෙරෙහි වෛද්‍යවරයාගේ විශේෂ ක්‍රියාපටිපාටිය, ඇය අනෙක් රෝගීන් වෙත ඇති කළ බලපෑම සහ අවසානයේ රෝහලෙන් පලා යාම දක්වා කතාව විහිදෙනවා. නූතන මනෝවිද්‍යාව හා මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම යන විෂයපතෙහි ගතික වර්ධනයක් පෙන්눔 කළ කාල පරිච්ඡේදයක් මේ නවකතාවෙන් නිරූපණය කෙරෙනවා. විශේෂයෙන්ම මනෝව්‍යාධීන් සඳහා ප්‍රතිකාර කිරීම හා ප්‍රතිකාර ලබා ගැනීම පිළිබඳ පොදු සමාජයේ ආකල්ප පිළිබඳ කතුවරයා විශේෂ අවධානයක් යොමු කරනවා. එම ඍණාත්මක ආකල්පයට ප්‍රතිවිරුද්ධව එවැනි මානසික ප්‍රතිකාරයන්ට යොමු ප්‍රජාව ඊට දක්වන ප්‍රියත්වය මේ නවකතාව තුළේ කැපී පෙනෙනවා. අපි මෙන්න මේ උද්ෘතයට සවන් දීලා බලමු. මානසික රෝහලේ අසාධ්‍ය පිස්සන් සමග එකට සිටින తాවකාලික මානසික විකෘතීන් සහිත පුද්ගලයන් කාලයාගේ ඇවෑමෙන් සමාජ පරිහානියකට හසුවේ. මෙම පරිහානිය කාලයාගේ ඇවෑමෙන් පසු එය නතර කිරීම කළ නොහේ. ටික දවසකින් සෙඩ්කා මෙන්ඩල් ආපසු රෝහල්ගත වනු ඇත. එවිට එන්නේ ස්වේච්ඡාවෙනි. එහිදී සැබවින් නොපවතින රෝගව්‍යාධි ගණනාවක් ගැනම පැමිණිලි කරනු ඇත. ඒ කුමක් සඳහාද? පිටස්තර ලෝකයාට වඩා හොඳින් තමාව තේරුම් ගනිතයි ඈට හැඟෙන පිරිසක් සමීපයේ විසීමට ඇති ආසාව නිසාය.
සෙට්කා, මාරි සහ එදුවා යන චරිතයන්ගේ සමාජීය විපරිණාමයේ සංකීර්ණත්වය, එවැගේම මේ මිනිස් මනසට සිදු කරන බලපෑම විග්‍රහ කරන කතුවරයා විශේෂයෙන්ම ඉච්ඡා භංගත්වයට හා පරාරෝපණය වගේ තත්ත්වවල සුලභත්වයත් ඒවායේ බලපෑමත් මේ නවකතාව තුළ තදින් සාකච්ඡා කරනවා. මේ වගේ පසුබිමක මනෝවිද්‍යා ශික්ෂණයේ වර්ධනයත් ඊට හේතුණු වෛද්‍යවරුන්ගේ තරංකාරී පර්යේෂණ හා ඒවායේ ස්වභාවයත් වඩාත් සාකල්‍යවාදී ප්‍රවේශයකින් ඉදිරිපත් කරන්නත් උත්සාහ ගන්නවා. විරත්වාර්ටයේ ප්‍රධාන වෛද්‍ය ඉගෝර් වෙරෝනිකා යොදා ගනිමින් සිදු කරන පර්යේෂණය ඊට ඔහු ඉවහල් කරගන්නවා. සියදිවි නසා ගැනීමට දරූ උත්සාහයේදී ඇගේ ශරීරයට එක්කෝ විට්‍රියෝල් විස සම්පූර්ණයෙන් ශරීරයෙන් ඉවත් කිරීම සඳහා භාවිත කළ හැකි මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් සොයා බැලීම මෙම පර්යේෂණයේ අරමුණ බවට පත්වෙනවා. නමුත් එහිදී කතුවරයා සකී අවධානය යොමු කරන්නේ තම විශේෂ ශාස්ත්‍රීය තරංකාරී පර්යේෂණයක නිරත වීමේදී වෛද්‍යවරයාගේ චිත්ත වේගවල ක්‍රියාකාරීත්වය පිළිබඳවයි. ඒ කියන්නේ මෙහිදී සෑම චරිතයක්ම මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයකින් නිරූපණය කරන්න මේ කතුවරයා උත්සාහ ගන්නවා. වෙරෝනිකා සුවිශේෂී වෙන්නේ ඇ ප්‍රකට කළ මනෝභාවයන් අනෙකුත් චරිත කෙරෙහි එල්ල කළ බලපෑම නිසාමයි. සියදිවි නසා ගැනීමට ඇයගත් තීරණය ඇගේම අභ්‍යන්තර චෛතසිකවල බලපෑමෙන් ඇති වූවක් වුණත් එම සිදුවීම ඇයට ජීවිතය දෙස බැලීමට නව ක්‍රමයක් හෙළිපෙළි කරනවා. ඉගෙන නවකතාවේ දැක්වෙන්නේ මෙන්න මෙහිම. තමා සාමාන්‍ය පුද්ගලයෙකැයි ඇය විශ්වාස කළාය. මැරෙන්නට ගත් තීරණය පසුපස ඇත්තෙන්ම අතිශයින් සරල හේතු දෙකකි. මුල් හේතුව ඇගේ ජීවිතය හැමදාම ඒකාකාරීය. දෙවැනි හේතුව වඩා දාර්ශනිකය. ඉතින් ඇය මුහුණ දෙන මානසික අසමතුලිතතාව පොදු සමාජයේ සුලභ සාමාන්‍ය තත්ත්වයක්. එවැනි තත්ත්ව උදාවන සැටිත් එහි මානසික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීමේ වැදගත්කමත් සමාජ අවශ්‍යතාවත් කුළුගන්වනවා. ඒ සඳහා කතා ආරම්භයේදී කතුවරයා තමාත් මානසික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමේ සිද්ධියකුත් භාවිත කරනවා. එලෙස තමන්ගේ ප්‍රස්තුතය තහවුරු කිරීමට අවස්ථා කිහිපයක් භාවිත කිරීමෙන් පාඨක මනස පිළිබඳ කතුවරයාගේ සැලකිලිමත් බවත් නිරීක්ෂණය කරන්න පුළුවන්. ජීවිතය පිළිබඳ කලකිරීමට පත් වූ වෙරෝනිකාගේ කතාවසානය වන විට ජීවිතාශාවෙන් පෙළෙන ජීවිතය සොයා යන්නියක් බවට ඇය පත් වූ සැටි පේනවා. ඒ අනුව මිනිසා සෑම විටම ජීවිතාශාවෙන් පිරී ඇති සැටිත් ඒව මිනිසාට ස්වකීය ජීවන අරමුණු සපයා දෙන සැටිත් දැක ගන්න පුළුවන්. එයින් ක්‍රමයෙන් තරංකාරී බවට පත්වමින් සංකීර්ණත්වයට පත්වන සමාජ ජීවිතයකදී සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයට වඩා ඵලදායී පරමාදර්ශයක් සැපයීමට කතුවරයා සමත් වෙනවා. නූතන සමාජ ගමන් මඟ මෙහෙයවීමේ ලේඛන කාර්යභාරය ඉටු කරමින් රචනා කරන ලද නවකතාවක් විදිහට වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි නවකතාව විශ්ව සාහිත්‍යයට එකතු වෙලා තියෙනවා. චරිත සංවර්ධනයක් දෙනොත් වඩාත් පරමාදර්ශී ස්වභාවයක් පෙනෙන නවකතාවක්, එවාගේම පාඨක ආකර්ෂණය දිනා ගන්න සමත් වෙන අන්දමේ භාෂා ස්වරූපයක්, අවස්ථා හා සිද්ධි නිරූපණයේ කුසලතාවයක් පවත්වා ගැනීමේ දක්ෂතාවත් නවකතාවේ වටිනාකම උක්මවනවා. නමුත් කතා ආරම්භයේදී මේ කතුවරයන් පාඨකයා හමුවට පැමිණීමේ සංසිද්ධිය අවශ්‍යතාවය තවත් සැලකිල්ලෙන් විමසා බැලිය හැකියි. ඉතින් 20 වන සියවසේ මුල ලියවෙන මේ නවකතාව පාඨක රසිකත්වයේ වඩාත් ඉහළට ඔසවා තබන කෘතියක් විදිහට ඇගීම වඩාත් සුදුසුයි කියලා මට හිතෙනවා. අපි තවත් පොතකින් නැවත හමු වෙමු. එතෙක් පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න. මම කවි.